අද අගෝස්තු 9 ඉතින් වෙනදා වගේම අදත් රජයේ රැකියා පුරප්පාඩු කිහිපයක් තියෙනවා කතා කරන්න. අපි ඒ ගැන කතා කරගෙන යමු ඉක්මනට. මුලින්ම පුනරුත්ථාපන කාර්යාලයේ පුරප්පාඩු 101ක් තියෙනවා. කවුන්සලින් ඔෆිසර් 18 දෙනෙක්ට තියෙනවා පුරප්පාඩු. කවුන්සලින් ඇසිස්ටන්ට් තියෙනවා 38ක් පුරප්පාඩු. ෆිසිකල් ට්‍රේනින් ඉන්ස්ට්‍රක්ටර් තියෙනවා 10ක් පුරප්පාඩු. හෙල්ත් ඇසිස්ටන්ට් තියෙනවා 6ක් පුරප්පාඩු. ඩ්‍රයිවර් තියෙනවා පුරප්පාඩු 12ක්. ඊට පස්සේ IT ඔෆිසර්, IT ඇසිස්ටන්ට්, බෝඩ් සෙක්‍රටරි, ඉලෙක්ට්‍රීෂියන්, ඒ වගේම කුක්, ඊට පස්සේ බාබර්. මේ රැකියා පුරප්පාඩු වලට තියෙන අවම සුදුසුකම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත් සුදුසුකම්. එතකොට 8:17 තමයි ක්ලෝසින් ඩේට් එක. ඊට පස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් පුරප්පාඩුව තියෙනවා. උසස් පෙළ තමයි සුදුසුකම. 8:21 තමයි ක්ලෝසින් ඩේට් එක. මාලදිවයින මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය සහායක 8 ශ්‍රේණිය හෝ සාමාන්‍ය පෙළ තමා මේකේ සුදුසුකම විදිහට දක්වලා තියෙන්නේ. 8:20 තමයි ක්ලෝසින් ඩේට් එක. ඊට පස්සේ කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන හා දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් පුරප්පාඩුව තියෙනවා. උසස් පෙළ තමයි සුදුසුකම. 8:12 තමයි ක්ලෝසින් ඩේට් එක. ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්, ප්‍රොජෙක්ට් එක්සිකියුටිව්, ක්වොලිටි එක්සිකියුටිව්, වෙරිෆිකේෂන් එක්සිකියුටිව් මේ තනතුරු තියෙනවා. 9:09 තමයි ක්ලෝසින් ඩේට් එක. මගේ වීඩියෝස් බලන ගොඩාක් අය මගෙන් අහන දෙයක් තමයි මේ වරාය සම්බන්ධව රැකියා පුරප්පාඩු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද මට හම්බුණා වරාය සම්බන්ධව රැකියා පුරප්පාඩු කිහිපයක්. මම දැන් ඒ ගැන කතා කරන්නම්. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලිපිකරු, කාර්යාල සහායක, ගිණුම් සහායක, ව්‍යාපෘති ගිණුම් නිලධාරි, ව්‍යාපෘති අභ්‍යන්තර විගණක, සිවිල් ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, ව්‍යාපෘති විශේෂඥ, ව්‍යාපෘති අධ්‍යක්ෂක. මේ රැකියා පුරප්පාඩු වලට සුදුසුකම් දාලා තියෙන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත්. එතකොට මේකේ ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 8:12. කිතුල් සංවර්ධන මණ්ඩලයේ මම ඊට කලිනුත් මට මතකයි කතා කරා මේ සම්බන්ධව. ඒකේ තියෙනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔෆිසර්, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඇසිස්ටන්ට්, ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර්, account officer, general manager, manager, assistant, deputy manager. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 8:12. සුදුසුකම් විදිහට දාලා තියෙන්නේ උසස් පෙළ සහ වෙනත්. වවුනියා විශ්වවිද්‍යාලයේ ටෙම්පරරි ඇසිස්ටන්ට් ලෙක්චර් කෙනෙක්ට පුරප්පාඩුව තියෙනවා. 8:14 තමයි ක්ලෝසින් ඩේට් එක. වැඩි විස්තර කැප්ෂන් එකේ තියෙනවා. නැගෙනහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. උසස් පෙළ තමයි අවම සුදුසුකම. පුරප්පාඩු 123ක් තියෙනවා. ඊට පස්සේ නැගෙනහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය. ඒකෙත් තියෙන්නේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සහ වසර 5ක සේවය. 53ක් තියෙනවා පුරප්පාඩු. ඒකෙත් ක්ලෝසින් ඩේට් එක 8:14. ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලයේ සේල්ස් ප්‍රමෝෂන් ඔෆිසර්, චීෆ් ඉන්ටර්නල් ඔෆිසර්, ඩිරෙක්ටර් මේවල සුදුසුකම් දාලා තියෙන්නේ උසස් පෙළ සහ වෙනත්. 8:13 තමයි ක්ලෝසින් ඩේට් එක. ඊට පස්සේ ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය. පුරප්පාඩු 200ක් තියෙනවා. 8:31 තමයි ක්ලෝසින් ඩේට් එක. රටුව විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් පුරප්පාඩුව තියෙනවා. උසස් පෙළ තමයි අවම සුදුසුකම. 8:31 තමයි ක්ලෝසින් ඩේට් එක. ඉතින් මේකත් එක්ක මම අදත් මතක් කරන්න. දැන් මම මේ කතා කරන හැම ජොබ් වැකන්සි එකක්ම අදාළ අමාත්‍යාංශයත් එක්ක ක්ලෝසින් ඩේට් එකයි යටින් දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට වැඩි විස්තර සහ අයදුම් පත්‍රය ගන්න පුළුවන්. TikTok එකෙන් මගේ වීඩියෝස් බලන අයට ලින්ක් එක වැඩ කරන්නේ නැත්නම් ශාමිඩි සිල්වා මගේ Facebook account එකට යන්න. ඒ account එකේ මේ වීඩියෝ එකට කැප්ෂන් එක විදිහට දාලා තියෙනවා අදාළ ලින්ක්ස් ටික. ඉතින් අද දවසේ මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. තවත් රැකියා පුරප්පාඩු ගැන විස්තරයක් දැනගත්තොත් අනිවාර්යයෙන්ම මම ඔයාලට ඒ ටික කියන්න. විභාගවලට සූදානම් වෙන්න, විභාග ලියන්න, පාඩම් කරන්න හැමෝටම ජය වේවා.